සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්. එතකොට මුලින්ම LHS ගන්න. LHS කියලා කියන්නේ එතකොට මේකේ වම් පැත්ත ප්‍රකාශනේ R සමාන 1 සිට 1 දක්වා. 2යි R ඍණ 1 ඍණ 1. එතකොට 2යි මෙතන 1 ඍණ 1යි ඍණ 1යි. ඔයාලට තේරෙනවා දෙකෙන් එකෙන් එකක් ගියහම බිඳුවයි. දෙකේ පළවෙනි බලය 2යි එකෙන් එකක් ගියහම බිඳුවයි. එතකොට දෙකේ බිඳුවෙනි බලය 1යි. එහෙනම් මේ පැත්තේ කියන්නේ බිඳුවයි. හරි? RHS ගන්න. හරි? ඔව් RHS ගත්තාට පස්සේ මෙතෙන්ට දැම්මට පස්සේ දෙකේ පළවෙනි බලය ඍණ 1 ඍණ 1. එතන දෙකේ පළවෙනි බලය 2යි. ඒත් උත්තරේ බිඳුව. එම නිසා මොකද වෙන්නේ? n සමාන 1 විට LHS සර්ව සමයි RHS බැවින් ප්‍රතිඵලය සත්‍ය වේ. පැහැදිලි වෙඩි? හරි. එතකොට n සමාන 1 විට LHS සර්ව සමයි RHS බැවින් ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. ඊළඟ අවස්ථාව තමයි n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කියන්නේ. හරි. n සමානයි p විට සත්‍ය බව උපකල්පනයේදී අපි දෙපසම r සමාන 1 සිට p දක්වා තමයි ප්‍රතිඵලය සලකන්නේ. හරි. එතකොට මෙතනත් මොකද වෙන්නේ? n කියන අවස්ථාව p වෙනවා. මේක හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? n සමානයි p ධන 1 විට. මෙතන p කියන්නේ ධන නිකිලයක් කියලා ලිවිය යුතුයි අනිවාර්යෙන්. හරි. ඒක අනිවාර්යෙන් කියන්නේ මොකද ලකුණු ලැබෙනකොට මේක තියෙන්න ඕනේ. p ධන නිකිලයක් කියන එක p ධන 1 විට. සත්‍ය බව. තාමත් ගොඩක් අය පටලගෙන තියෙන මේක r සමානයි 1 සිට p දක්වා ප්‍රතිඵලය ලියන මුලින්ම. ඊට පස්සේ එකතු කරනවා මෙන්න මේක තමයි අපේ තියෙන සාධාරණ පදේ. මේකේ r තියෙන තැනට p ධන 1 අවස්ථාව එන එක එකතු කරනවා. මේ විදිහට. එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනොත් මේ තියෙන p ධන 1 වෙනි පදේ. දැන් මේ r තියෙන තැනට p ධන 1 ඇප්ලයි කරනවා. හරි? ඍණ එකක් මෙතන තියෙනවානේ. හරි? ඔව්. එතකොට මේකේ එකක් අඩු කරලා තමයි එකතු කරන්නේ. හරි. දැන් මෙතන තියෙන 2යි r ඍණ 1 ඍණ 1නේ. හරි? මොකද මෙයා ගාව තියෙන්නේ 2 r ඍණ 1 ඍණ 1. එහෙනම් මෙතනට එනකොට 2 r ඍණ 1 ඍණ 1ක් වෙනවා. එතකොට 2 r ඍණ 1 ඍණ 1ක් වෙනවා. එතකොට 2 p ධන 1 ඍණ 1 ඍණ 1. මේක එහා පැත්තට එකතු කරනවා. හරි? 2p ඍණ p ඍණ 1. හරි? ධන 2p ඍණ 1. හරිද? දැන් මෙතන එකතු කරලා තියෙන්නේ පද p ප්‍රමාණයකට p ධන 1 වෙනි පද. හරි? මේ පැත්තේ මොකද වෙන්නේ? මේ 2p ට මේ 2p එකතු වුණාම 2p වතාවක් 2 වෙනවා. මේක ඍණ p ඍණ 2 වෙනවා. හරි? මේ පැත්තම ලියනවා r සමානයි 1 සිට p ධන 1 දක්වා 2r ඍණ 1 ඍණ 1. හරි? දැන් මොකද මේ දෙන්නේ p කියන අවස්ථාව p දක්වා එකතු මේ p ධන 1 කියන අවස්ථාව. හරි? දැන් මේ පැත්ත බැලන්ස්. මේ පැත්තේ මොකද වෙන්නේ? හරි. මේ පැත්තෙන් එනවා 2p ධන 1 ඍණ p ධන 1 ඍණ 1. කලින් මෙතන තිබ්බේ p මේ දැන් අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා p ධන 1. හරි? හරි. දැන් මේ පැත්ත මේ විදිහට දෙන්න. එම නිසා n සමානයි p විට සත්‍ය නම් සත්‍ය බැවින් n සමානයි p ධන 1 විට සත්‍ය වේ. සත්‍ය නම් කියලා ගන්න හරි. නම් හරි බැවින් හරි. p ධන 1 විට සත්‍ය වේ. කුඩාතම ධන නිකලයට සත්‍ය බව සාධිතයි. එම නිසා ගණිත අපිට මුළු ධර්මයට අදාළව n අයත්වන සියලු ධන නිකල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි? අන්තලක ලිය. ඉක්මනට ලිය. හරි? හදපුවා ඉන්නවනම් මේකට ලකුණු 5යි. p ධන නිකලයක් බව ඇතුළත්ව තියෙනවා නම් මේකට 5යි. p ධන 1 සත්‍ය බව කියන මෙන්න මේ සියලු සුළු කිරීම සඳහා 10යි. නිවැරදි වගන්තියට 5යි. හරි?
සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්.